ශ්‍රී විජය රාජසිංහ රජතුමා 18 වන සියවසේ කන්ද උඩරට රාජධානියේ රජතුමා වූයෙකි. ඔහු 1739 සිට 1747 දක්වා රාජ්‍ය පාලනය කළේය. ඔහු නායක්කාර වංශයට අයත් වූ අතර දකුණු ඉන්දියාවෙන් එහෙම නැත්නම් මදුරා ප්‍රදේශයෙන් ලංකාවට පැමිණ රජ වූ කෙනෙකි. පෙර රජ වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මරණයෙන් පසුව සිංහල රජවංශයේ උරුමකරුවෙක් නොමැති වීම නිසා නායක්කාර වංශයෙන් රජවරුන් පත්කිරීම ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී විජය රාජසිංහ රජතුමා සිංහල රජවරයෙකු ලෙස පත් වුණා. ඔහුගේ පාලන කාලය සරල නොවිය. දේශීය මහජනතාව අතර සහ අධිකාරිවරුන් අතර අසමගි තත්ත්ව තිබුණා. නායක්කාර වංශයේ වීම නිසා ඔහුට සම්පූර්ණ ජනප්‍රියතාවයක් ලැබුණේ නැහැ. ඒත් ඔහු රාජධානිය ස්ථායීව තබා ගැනීමට උත්සාහ කළා. ශ්‍රී විජය රාජසිංහ රජතුමා බුද්ධාගමට ගරු කළ රජතුමා කෙනෙක් විය. විහාරස්ථාන රැක ගැනීම, සංඝයාට ආධාර කිරීම, දළදා මාලිගාවට සම්බන්ධ වැඩකටයුතු මෙවැනි කටයුතු ඔහුගේ පාලනය තුල සිදු වුණා. ඔහුගේ පාලනයේ අවසානයට ළඟාවීමත් සමග අධිකාරිවරුන්ගේ විරෝධය, අභ්‍යන්තර කුමන්ත්‍රණ වැනි දේවල් වැඩි වුණා. මේ නිසා රජතුමාට බලය තබා ගැනීම අසීරු වුණා. 1747 දී ශ්‍රී විජය රාජසිංහ රජතුමා මිය ගිය අතර ඔහුගේ පසුපසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලෙස පත් වුණා. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.